Welcome you all to Dishan D Seeker YouTube channel. අපේ WhatsApp channel එකේ මම message එකක් දැම්මා ඕගලන්ට ඊළඟ වීඩියෝ එකේ මොන වගේ content එකක්ද ඕනේ කියලා vote කරන්න කියලා. ඉතින් වැඩි දෙනෙක් vote කරලා තිබුණේ uni vlog එකක් අරගෙන එන්න කියලා. ඔය අපේ WhatsApp channel එකත් එක්ක තාමත් join වෙලා නැත්නම් පල්ලෙහා description එකේ තියෙනවා link එක. So I warmly invite you all to become a part of the Seekers fam. Right, and join වෙමු අද vlog එකත් එක්ක. Hello, good morning හැමෝටම. අද ගෙදරින් යද්දී කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ vlog එකක් කරන්න. ආවට පස්සේ තමයි හිතුනේ vlog එකක් කරමු කියලා. ලැප් එකත් එක්ක නැත්නම් කම්පියුටර් එකත් එක්ක දිගටම වැඩ කරද්දි වතුර එකක් නම් මට අනිවාර්යෙන්ම ඕනේ. වොෂ්රූම් එකට ආව කොණ්ඩේ ටිකක් හදාගන්න ට්‍රේන් එකේදී කොණ්ඩේ නම් හොඳටම අවුල් වෙලා තිබුණේ. මේ ඉන්නේ රිසික කැම්පස් එකේ මගේ ක්ලෝස් මේ යාළුවෙක්. වැඩක් කරද්දි ෆුල් ෆෝකස් එකේ දාලා වැඩේ කරන ෆන් කරද්දි ඒකත් හොඳටම කරන කැම්පස් එකේ පළවෙනි දවසේ ඉඳන් ඕන දෙයකට ඉන්න යාළුවෙක්. තව එක්කෙනෙක් ඉන්නවා අද එන එක ෂුවර් නැහැ කියලා කිව්වා. එයාවත් ඉස්සරහා වීඩියෝස් වලදී ඔයගලන්ට හම්බෙයි. මේ දවස්වල අපේ ongoing research එකක් තියෙනවා. අද ඒකේ designing වලක් කරනවා අපි. physical lectures නම් නැහැ අද. හවස online lecture එකක් තියෙනවා. ඉතින් අද කට්ටියත් ගොඩක් අඩුයි. මගේ දකුණු අත පැත්තේ ඔය රෝස් වාර ටී-ෂර්ට් එක නම් ඉන්නේ සඳරු. එයාගේ එහා පැත්තේ ඉන්නවා පූජිත. ඒ දෙන්න solid work වලින් 3D designing වැඩේ පටන් අරන් කරගෙන යනවා. මමයි රිසිකයි අපේ ටීම් එකේ site එක ආයෙත් අලුතින් ඩිසයින් කරන්න ගත්තා. ඔන්න රිසිකනං හොරෙන් කැමරාව දිහත් බලනවා. ඔහුම ඉඳලා 11ට විතර අපි උදේටත් කෑවා. මං නම් ගෙදරනුත් කාලා ආවේ. ඒ වුණාට බෑනේ ඉක්මනට ලොකු වෙන්න ඕන නිසා ආයෙත් කෑවා. මම නූඩල්ස් එකක් ගෙනත් තිබුණා. කට්ටිය ෂෙයා කරගෙන කෑවා. සඳරුගෙනුත් අපිට ට්‍රීට් එකක් හම්බුණා චොකලට්ස් ඉන් සම්බල් බන් කොෆි. ඔන්න ඊට පස්සේ සඳරු අපිට චිත්‍ර ක්ලාස් එකකුත් දැම්මා. ගොඩක් ලේසියෙන් ඇටකටු මිනිහෙක් හඳින විදිය තමයි යාබෙට කියලා දුන්නේ. සඳරුගෙන් ආගෙන මම ඇඳපු චිත්‍ර වගේකුත් තියෙනවා. මගේ Instagram එකට ගියොත් ඔයගලන්ට ඒවත් බලන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ රිසිකා අපිට පොල් ගහක් අඳින විදියත් කියලා දුන්නා. හැබැයි ඉවර වෙනකම්ම මේක නම් මොන වගේ ගහක්ද කියලා අපි කාටවත් තේරුම් ගන්න නම් බැරි වුණා. ඊට පස්සේ ආයෙත් ඩිසයින් එක කරන්න ගත්තා. 3ට විතර දවල්ටත් කෑවා. කාලා ඉවර වෙලා අපි ආව ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට රිසෙප්ෂන් එක ආවට. වීඩියෝ එකක් ගන්න ලස්සනට ඉන්න කිව්වම පේනවනේ ඉතින් අපේ කට්ටිය.
ඊට පස්සේ ආයෙත් වැඩ දෙකකුත් කරලා ග්‍රේමයකුත් කහලා පහමාරට විතර අපි කැම්පස් එකෙන් ආවා. වීඩියෝ එක නම් තාම ඉවර නැහැ. behind the scenes ටිකත් බලලම යන්නකෝ. රයිට් එහෙනම් අදට ගිහින් එන්න ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.